හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න මම තවත් ලස්සන ඩේ ව්ලොග් එකක් අරගෙන ඔයාලා ළඟට ආවා. ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද පරිස්සමෙන්. ඉතින් බලමු මගේ අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. අද නම් ඔයාලට මගේ වීඩියෝ එකේ බලන්න දේවල් ගොඩක් තියෙනවා. විශේෂ දේකුත් තියෙනවා. මොකද බලන්නකො ඔයා ඉස්සරහට මං කියන්නේ නැහැ. ඉස්සරහට බලන්නකො මොකද වෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට ප්‍රොනොන් දුනා වගේ ඉක්මනට vlog අරගෙන එනවා. මේ වගේම ඉතින් මං උදේට කාලා රෙදි වගේක් තිබුණා හොදන්න. ඒකත් වොෂින් මැෂින් එකට දාලා මට ටවුන් එකට යන්න උවමනාවක් තිබ්බ පොඩි වැඩ වගේක් කරගන්න. ඉතින් තාත්තා ටවුන් එකට යන හින්දා එයත් එක්කම ටවුන් එකට ගිහිල්ලා මගේ වැඩ ටික ඉක්මනට කරගන්න ඕනි. ඒ නිසා මම ඉක්මනට ටවුන් එකට ගිහිල්ලා එනවා කියලා තීරණය කරා. ඉතින් ඔන්නම තමයි මගේ අද අවුට්ෆිට් එක. මේ ටී-ෂර්ට් එක ඔයාලට ගන්න පුළුවන් DN Clothing අපේ බිස්නස් පේජ් එකෙන් ඔයාලට ගිහිල්ලා බලලා මේ වගේ ටී-ෂර්ට් ඔයාලට ගන්න පුළුවන්. මම මෙතනින් ස්ක්‍රීන් එකේ දාන්නම් අපේ WhatsApp නම්බර් එක. ඔයාලට ඕනියා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට මෙසේජ් එකක් දාන්න. අනිවාර්යයෙන්ම ඔයාලට ඔයාලා ආස විදිහට උනත් ඔයාලගේ print එකට අවශ්‍ය විදිහට උනත් ඔයාලට අපෙන් ගන්න පුළුවන් DN Clothing page එකට FB page එකට ගිහිල්ලා බලන්න. මම ඒ ඔක්කොම description එකේ link එකම දාලා තියන්නම්. මේ ස්ක්‍රීන් එකේ තියෙන නම්බර් එකට WhatsApp message එකක් දැම්මොත් ඔයාලට ගන්න පුළුවන්. මේ දවස්වල offers තියෙනවා. මේ ටී-ෂර්ට් එකක් 900ට යන්නේ. කැමති නම් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මං ඉස්සෙල්ලාම ආවේ බුක් ෂොප් එකට. මට print එකක් ගන්න තිබ්බා. print out එකක් ඒක ගන්න. ඒක අරන් ඉවර වෙලා මං ආවා gift එකක් අරගන්න birthday එකට දෙන්න. ඉතින් ඒකත් මම අරගෙන ඒකත් මං අරගන්න යන්න හිතාගෙන හිටිය දෙයක්. පොඩි අයට ඉතින් හොයන්න gift එකක් නැහැ එතන. මොකද අවුරුදු 2යිනේ. ඉතින් එකක් අරගත්තා. ඉතින් මං මේ පාර vision board එකක් හදනවා. ඉතින් ඒක හදන්න මම first time තමයි vision board එකක් හදන්නේ. මම මේ පොඩි එකක් අරගෙන තමයි හදන්න හිතන් ඉන්නේ. ඉස්සෙල්ලාම මම ගෙනාපු print එකේ ඒ ටික කපා ගත්තා. මට ලොකු goals නැහැ. එකම එක ලොකු goals එකයි තියෙන්නේ. ඉතින් ලොකුවට නැහැ. ඉස්සෙල්ලාම කියන්න ඕනි මම vision board එක කියන්නේ මොකක්ද කියලා හෙව්වා. දැන් අවුරුද්දක් තිස්සෙම මම හෙව්වා ඇත්තටම. ඉතින් මම හිතුවා first time 2026ට අනිවාර්යයෙන්ම vision board එකක් හදනවා කියලා. ඉතින් මමත් ඒ ගැන හොයලා ඒක ගැන විස්තර දැනගෙන මම මේ පාර vision board එකක් හදනවා කියලා හිතාගෙන මට අවශ්‍යම කරන චෝරි goals දාලා පොඩි vision board එකක් මම මේ පාර හදලා try කරනවා කියලා හිතාගත්තා. ඉතින් බලමු මගේ vision board එක කොහොමද හැදෙන්නේ කියලා. ලොකු vision board එකක් නෙමෙයි පොඩි vision board එකක්. මොකද මම first time තමයි මේ vision board එක try කරන්නේ හදන්නේ. ඉතින් මං හිතනවා මේක හරියයි කියලා. මොකද ගොඩාක් අය vision board ගැන අදහස් දාලා තිබුණ නිසා ගොඩාක් මම YouTube එකේ search කරලා බලලා තමයි මම විස්තර හොයාගත්තේ. ඉතින් ඔයාලටත් එහෙම විස්තර හොයාගන්න පුළුවන් YouTube එකේ search කරාම vision board ගැන. මමත් එහෙම තමයි හොයාගත්තේ. ඔයාලත් තව පරක්කු නැහැ. ඔයාලා goals දාලා vision board එකක් හදන්න. හැමෝටම පුළුවන් තමන්ගේ හීන හැබෑ කරගන්න. ඉතින් ඒකට අත්වලක් විදිහට තමයි vision board එක හදන්නේ. ඉතින් මම මෙච්චර කාලෙකට vision board එකක් හදලා තිබුණේ නැහැ. ඒත් මම හිතුවා මේ first time චූටි goals ටිකක් දාලා මට අවශ්‍ය goals ටිකක් දාලා ඉවරලා vision board එකක් හදනවා කියලා. ඉතින් මම රූප ටික ඔක්කොම කපා ගත්තා. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. කපා ගත්තාම දැන් මේකේ ගානට තියලා අලව ගන්න ඕනේ ලස්සනට. මම මෙන්න මේ ටිකක් මම අලවලා බලමු. මම මෙන්න මේ ටිකක් මේකට එකතු කරගන්නවා. එතකොට මේක ලස්සනට හදාගන්න පුළුවන් මේ. බලමු.
මං වලට මුලදීම කිව්වනේ ලොකුවට අයිඩියා එකක් නැහැ. මං ගාව තියෙන චූටි චූටි දේවල් දාලා මම මේ විෂන් බෝඩ් එක හදා ගන්නවා. ඉස්සෙල්ලාම මම අලවන්න ක්‍රමයක් හොයාගෙන ඔන්න ඔය විදිහට තියලා මෙව කරා. දැන් තියෙන්නේ ගෝල්ස් ටික විෂන් බෝඩ් එකේ අලවගෙන යන්න. අනේ මං 2026ත් ලස්සන පික්චර් එකක් Pinterest එකෙන් අරගෙන සිලෙක්ට් කරලා තිබුණා. මම print එකටත් දැම්මා යාලට. යාලා මට print කරලා දීලා නෑ. මං ආයේ කරදර වෙන්න ගියේ නෑ. ඒක ලොකු අවුලක් උනේ නෑ. ඉතින් අපි දන්නවනේ 2026ට තමයි මේක හදන්නේ කියලා. ඒත් තව එකක් තියෙනවා මට දාන්න බැරි වෙච්ච එකක්. ඒකත් අනිවාර්යෙන්ම දාන්න ඕනි. ඒකත් ආයෙ print කරලා ගෙනල්ලා අලවන්න ඕනි. අනිවාර්යෙන්ම මෙතන කියන එක මම කැපුවා. මොකද ඇහෙන්නේ නැහැ සද්ද වැඩි හින්දා. ඉතින් මම හිතුවා වොයිස් එක දෙන්න මම මේ කියන්නේ මේ ටිකෙන් ලස්සන කරගමු කියලා. ඒ ටිකෙන් මං ගාව තිබ්බ දේවල් වලින් තමයි මම විෂන් බෝඩ් එක හැදුවේ. ඔයාලටත් නෑ කියා ඉන්න එපා. චූටි print එකක් අරගෙන ඔයාලා ළඟ තියෙන දේවල් වලින් ලස්සන කරලා විෂන් බෝඩ් එකක් හදන්න. ලොකුවට දේවල් ඕනේ නැහැ. අපිට පුළුවන් විදිහට විෂන් බෝඩ් එකක් හදාගමු. මම හදාගත්තේ එහෙමයි. ලොකු දේවල් නැහැ. සාමාන්‍ය දේවල් එකතු කරලා මගේ ගෝල්ස් ටික එකතු කරලා මම හදාගත්තේ. ඉතින් මෙතන තියෙන්නේ මම ඔය money saving YouTube වලට ඊට පස්සේ මට රටකට travel කරන්න යන්න ආසයි. අනිවාර්යයෙන්ම travel කරන්න යන්න මාර ආසයි. travel කරන්න හරි යන්න ඕනි. ඉතින් එන්නේ ටික තමයි දාලා හැදුවේ. දැන් තියෙන මෙතන ආස් කරගන්න මගේ විෂන් බෝඩ් එක හරි දැන් මේ ටික ආස් කරලා දාගන්න ඕනි දැන්. මොකද වැඩේ කරපු තැන අස් කරලම දාන්න ඕනි. මම ටවුන් එකට ගිහිල්ලා ආවිල්ලාම ඒක අදලම ඉවරයක් කරා. එතකොට මේ වැඩේ එතනින් ඉවර හින්දා ඉතින් ඔයාලත් ඔයාලගේ ගෝල්ස් අනිවාර්යෙන්ම හැබෑ කරගන්න ඕනි. ඊට පස්සේ මම කරේ දවල්ට කාපු එක. දවල්ට කාලා හොදන්න දාපු රෙදි ටිකත් වන්නලා ඒ වැඩ ටික කරලා ඉවර වෙලා ඔන්නම තමයි මගේ දවස ගත වෙන්නේ. ඉතින් මම බුක් ෂොප් එකෙන් පොතක් කරගත්තා. ඒකත් චුට්ටක් බැලුවා. ඒකත් ඉතින් බලන ගමන් දවල්ට කාලා ඒකත් මේ පොතත් චුට්ටක් බලා ගන්න ඕන එකමත් තිබුණා. ඒකත් බැලුවා ඉතින් ඔයාලා කලින් බලන්න නැති මගේ නැත්තල් ගහේ වීඩියෝ එක ඉතින් මට ඒකට තරුවක් අපේ අම්මා ගෙනත් දුන්නා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට අපේ තාත්තා රයිස් එකක් ගෙනත් දුන්නා. තිබ්බ වැඩ ටික ඉවර කරලා නාගත්තා. මම දැන් gift එකක් අරගත්ත. gift එක පැක් කරන්න හදන්නේ. බර්ත්ඩේ එකට ගත්තනේ gift එකක් මම ගත්තේ. මෙන්න මේකයි. මේ දෙක මම මේ රැපින් කොලෙන් මේ රැප් කරගන්නවා. මොකද යාට ඒ දෙක තමයි දෙන්න හොඳ. මේ වයස යාට 2යි. වෙන දෙන gift එකක් තිබුණේ නැහැ. එතන හොඳ එකක්. අනික එයාට මම කලින් හොඳ gift එකක් දුන්නා හින්දා මම මේ පාරේ යට මේ දෙක දෙනවා. එයාට ඉතින් මේ වගේ gift තමයි යාට වටින්නේ. ඉතින් වෙන දෙන්නකකුත් නැහැ. එහෙනම් ඉතින් මේක දෙනවා. එයා ආසයි මේවට. හවසට තමයි ආයේ පාටි එක තියෙන්නේ. මම දැන් මේකත් කොහොමම රැප් කරලා තියාගන්නකොට ලේසි හින්දා. ඒකට මට ලේසියිනේ. මම වැඩි රැප් කරන්න ගන්නෙත් නෑ. අන්න විදිහට පොඩ්ඩක් රැප් මෙන්න මෙහෙම පැක් කරගත්තා. දැන් මෙන්න මේකෙන් එකක් කලවන්න ඕනි ලස්සනට එයාට. මෙන්න මෙහෙම මෙතනින් අලවනවා.
මෙතන මොකක්ද අලවන්න ඕනේ ලස්සන එකක්. ව්‍යාස එකක්. ඔන්න ඒක. ලස්සන ඒවා නෑ ඉතින්. දැන් හැරි දෙකම හරි. දැන් තියෙන්නේ මේකට දාන්න. මේකට දාලා තියෙන්නේ නෑ. ඉතින් අපි ඊට පස්සේ බර්ත්ඩේ පාටි එකට ගියාම මෙයාව චුට්ටක් මේචල් කරගන්න අමාරුයි කේක් එක දැක්කම. එයා කේක් එකට ගොඩක් ආස වුණා. එයා ආසාවෙන් බලන් ඉන්න අරිදින් ලොකුවට තේරෙන්නේ නැහැනේ. අන්න ඔහොම තමයි එයාගේ දෙවෙනි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ අපි හැමෝම. එයා ඇත්තටම ගොඩක් සතුටු වුණා. එයා හරි සතුටින් මේ ආසාවෙන් මේ කේක් එක කැපුවේ. තේරෙන්නේ නැහැ තමයි. ඒ වුණාට ඉතින් එයා හරි ආසයි ඒකට. හරියට ෆොටෝ එකක්වත් ගහන්න හිටියේ නෑ. කේක් එකටම තමයි එයාට ආසාව තිබුණේ. ඉතින් එයාගේ බර්ත්ඩේ එක දවසේ අන්න ඔහොම තමයි එයාව සතුටු කරේ. එයාගේ අම්මයි තාත්තයි අක්කයි. ඉතින් මං අදට ගිහින් එන්නම් තවත් ලස්සන බ්ලොග් එකක් අරගෙන ඉක්මනින් ඔයාලා ළඟට එන්නම්. බයි.